ෆෝමෝස් සමුද්‍ර සන්ධියේ ගමන්ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග කලාපය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. අදාළ නෞකාව අනවසර මුහුදු මාර්ගයක ගමන් කිරීම හේතුවෙන් මෙම ප්‍රහාර එල්ල කිරීමට පියවරගත් බවයි ඉරානය ප්‍රකාශ කර සිටින්නේ. ඉරානයේ මෙම ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිකාර වශයෙන් ඇමරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත. එහිදී ඇමරිකානු මධ්‍යම බලනය විසින් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන කපඩා මෙන්ම විරලබඩ රේඩාර් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය දියත් කර තිබේ. කෙසේ වෙතත් ඇමරිකානු ප්‍රහාරයෙන් පසු ඊට ප්‍රතිකාර දක්වමින් ඉරාන විප්ලවී ආරක්ෂක බලකාය විසින්ද එම කලාපය රැඳී සිටින ඇමරිකානු හමුදා ඉලක්ක වෙත මේ වන විට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.